සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. ලියාෂා ප්ලාන්ට් නර්සරි වෙතින් ඔයාලට මම අද පුංචි වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. ඉතින් මේ මම අර වැලිවල හිටව ගත්තා කියලා කියපු ප්ලාන්ට් ටික බලන්නකෝ දැන් කොච්චරක් දුරට සාර්ථක විදිහට මුල් ඇදලාද කියන එක. මේ බලන්න මේ වගේ මේ අලුතෙන් ඇදපු මුල් මේ එකකවත් මල් මම හිටවනකොට පරණ මුල් ටික ඔක්කොම කැපුවා. මේ එක මුලක් ඉතුරු වෙන්නේ ඉතුරු පරණ මුල් ටික ඔක්කොම කැපුවා. ඒකේ වාසියක් තමයි ඊට පස්සේ ඉක්මනටම කට් මුල් කියන්නේ අපිට මේ අලුත් මුල් එනවා මෙයාලා. අලුත් මුල් දෙනවා. මේ බලන්නකෝ මේ විදිහට තියෙනවා. ඉතින් මේ අනිත් හැම එකකම එහෙම තමයි තියෙන යාළුවනේ මේ බලන්න මේ. ඔයාලට පේනවා ඇති මම එක මුලක් ඇරෙන්න අනිත් මුල් ඔක්කොම කපලා තියෙන්නේ. ඉතින් ඒ කැපුවට පස්සේ මේ විදිහට මේ මුල් ඉක්මනට එනවා යාලා. ඒ කියන්නේ අලුත් මුල් මේ හදා ගන්න ඕනේ හින්දා එයාලා මේ අනිවාර්යෙන් එතකොට අපිට අර පරණ මුල් ටික කොහොමත් මැරෙනවා යාළුවනේ. ඉතින් ඒකෙන් ඔයාලා අදහසක් ගන්න. අපි කොහොම පැලයක් හිටවුවත් ඉස්සෙල්ලාම අපිට කාලයක් යන්නේ පැලේ හැදෙන්න ඔන්න ඔය ප්‍රශ්නය හින්දා. ඉතින් මේ ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මම මේ වීඩියෝ එකෙන්. මේ විදිහට පරණ මුල් මේ බලන්නකෝ පරණ මුල් සේරම මැරිලා තියෙනවා. මම වැලිවල හිටෙව්වත් නැවත ඊට පස්සේ මේ විදිහට අලුත් කිරිමුල් ඇවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ ඔයාලට මම කියන්නේ පැලේ ගෙනාවට පස්සේ බය නැතුව මුල් ටික ඔක්කොම කපන්න. එක මුලක් වගේ තියලා ඔක්කොම ටික කපන්න. මේකේ මේ බලන්න ඔයාලුනේ මොටයියෝ හිටන් අලුතෙන් දාලා තියෙනවා පේනවද ඔයාලට? ඉතින් මේ බලන්න මේ විදිහට මේ මොටයියෝ දාලා තියෙනවා මේකේ. ඉතින් මේ ඒකෙත් නැවත අලුත් මුල් දාලා තියෙනවා යාළුවනේ. මේකෙත් බලමු අපි. මේ සේරගම මම මුල් ඔක්කොම කපලා තමයි මේ වැලිවල හිටෙව්වේ යාළුවනේ. එතකොට අනිවාර්යෙන් මම දන්නවා මේක මොකද මම හදා බලන දෙයක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ නැතුව ආවට ගියාට කියලා දෙන්නේ නැහැ. මොකද වැරදි දෙයක් මගෙන් කවුරු හරි ඉගෙන ගන්නවා නම් ඒක වැරදි. ඒ හින්දා තමයි මම හදා බලන දේ ඔයාලට මම ඒක හරි ගියාට පස්සේ හරි කියලා මේක කරන්න යාළුවනේ කියලා කියා දෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලත් අලුතෙන් පැල ගත්තාම යාළුවනේ කරලා බලන්න. මේ බලන්න මම ඔයාලට කියපු දේ මේකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මේකේ මුල් මම කපලා තියෙන්නේ ගොඩක් අඩුවෙන්. පේනව නේද? ඉතින් මේකේ එක මුලක්වත් පේන හැටියට නැහැ. මේ එතනින් එකම එක පුංචි මුලක් තියෙනවා මේ බලන්න. මේ මෙතන. පේනව ඇති ඔයාලට. මේ මෙතනින් එක පුංචි මුලක් තියෙනවා. කොහෙන්වත් ආයේ අමුතුවෙන් මුලක් ඇවිල්ලා නැහැ. ඔන්න ඕක තමයි වෙන්නේ. ඉතින් අලුතෙන් පැලයක් ගත්තට පස්සේ යාළුවනේ කොයිම වෙලාවකවත් ඒ මුල් පිටින්ම හිටවන්න යන්න එපා. මුල් ටික කට් කරලා ඉවරලා පුළුවන් නම් වැලිවල ඉස්සෙල්ලාම හිටව ගන්න. ඊට පස්සේ මුල් ටික ආවට පස්සේ ඔයාගේ මීඩියා එකට ඔයා හුරු කරගෙන හදා ගන්න. ඉතින් මේ ගහත් හැදෙනවා මුල් ටිකත් හොඳටම හැදෙනවා යාළුවනේ. මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇතිය කියලා. ඉතින් මේ මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතෙනවා නම් මාව subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. ඒ වගේම මේ වගේ පුංචි වීඩියෝ මම ඔයාලට දානවා ඉස්සරහටත්. ඉතින් පුංචි tips මම කරන දේවල් වලින් සාර්ථක වෙන පුංචිකම ඔයාලටත් කියලා දෙනවා මම. ඉතින් මේ දේවල් කරන්න කැමති මගේ යාළුවෝ ඉන්නවා. ඉතින් මාවට එක් වෙන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මගේ වීඩියෝ මෙච්චර වෙලාවක් නරඹු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආදරෙයි. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.